හායි හායි. අස්ලාම් අලයිකුම්. එන්න අපි හදමු අඹ චට්නි. මම මේකට මියුසික් එකක් දැම්මා. හැබැයි මියුසික් එකට කොපිරයිට් වැදුන හින්දා මට ඉතින් ආපහු ඒක හදන්න වුණා. අහන්නකෝ. ඔන්න එහෙනම් අපි අඹ ටික මෙන්න මේ විදිහට සුද්ධ කරගමු. hina වෙලා සුද්ධ කරගන්න ඕනේ හොඳේ. ඊට පස්සේ අඹ ටික පොතු අරගෙන හොඳට හොදගෙන මෙන්න මේ වගේ ලෑල්ල තියලා හරි කොහොම හරි කියලා කමන්නේ පොඩිවට කපා ගන්න. මොකද අඹ චට්නිනේ හදන්නේ. මාංගා කියන්නේ දෙමළි. සිංහලෙන් කියන්නේ අඹේ වලට. හොඳේ. මෙහෙම අපි කපාගෙන ඉවර වෙලා ඊට පස්සේ මැටි ඇතිලියක් අරගන්න ඕනේ. චට්නි වර්ග හදනවා නම් මැටි ඇතිලිය තමයි හදාගන්න ඕනේ. ඔන්න අපි සීනි දැම්මා. අපි සීනි එක දැන් කැරමල් කරගන්න ඕනේ. සමහරක් කට්ටිය නම් රතු සීනි දානවා. මට රතු සීනි තිබ්බේ නැති හින්දා මම සුදු සීනි වලින් කැරමල් එක හදාගන්නවා මෙන්න මේ වගේ. ඔන්න ඔය වගේ කැරමල් එක හදාගත්තට පස්සේ ඕකට අපි වතුර ටිකක් ඇඩ් කරගන්නවා. පේනවනේ. ඊට පස්සේ ඒකටම අපි අඹ ටිකක් දාලා කලවම් කරගන්නවා. ඔන්න මගේ 3-5 කුටි ටික දාන්න යන්නේ. මේකට අපි ඉස්සෙල්ලාම දාන්නේ මිරිස්. ඔයාලට හැටි ගානට දාන්න හොඳේ. ඔන්න ඊට පස්සේ ගම්මිරිස්. කුඩු තමයි මම යූස් කරන්නේ. ඊට පස්සේ කුරුඳු සූදුරු. ඊට පස්සේ මම දානවා මේ ලුණු කුඩු. සූදුරු කුඩු චුට්ටක් දානවා. එතකොට රස වෙනස්. ඔන්න ඊට පස්සේ මම කඩාගත්ත ස්පයිසි ටික. ඒ කියන්නේ එනසාල්, කරම්පුණටි, කුරුඳු පුතු කුඩු කරගෙන ඒකත් දාගෙන මෙන්න මේ වගේ ගින්දර අඩු කරලා කලවම් කරගන්නවා. ඔයාලට පේනවනේ. සීනි අපි මේ කැරමල් එක වුණාම ඒක එනවා වැඩි උඩට. ඉතින් ගින්දර අඩු කරලා මෙන්න මේ විදිහට හිමීට කූරු ගාගත්තට පස්සේ මෙන්න මේ ගානට එනවා. බලන්නකෝ. සමහරක් කට්ටිය මේකට ඇඹුල් මේ දෙහි චුට්ටකුත් දානවා. හැබැයි මම දෙහි දැම්මේ නැහැ. මොකද අඹ එක කොහොමවත් ඇඹුල් ගතිය වැඩි හින්දා. ඉතින් පේනවනේ. ඔන්න. ඒකේ රස ටොප් බඩු. ඔන්න පේනවනේ. හදලත් ඉවරයි. හරිම ලේසි. එහෙනම් ඔයාලත් මේ වගේ හදන්න. ගිහින් එන්න. ලස්සනයි නම් කමෙන්ට් එකකුත් දාන්න.